ඊළඟට අංක 12 නියමිත වේලාවට පාසල් යාම. දහම් පාසල් කියන කාරණය දෙකම මේකට අයිතියි. එතකොට මේකේ තියෙන පාසල් යන වේලාව කියලා වරහන් ඇතුලේ තියෙනවා. එතකොට එක එක දරුවන්ට මේක වෙනස්නේ. ගොඩක් දුර යනවා නම් ටිකක් පාන්දරම යන්න වෙන්න පුළුවන්. ළඟ නම් ටිකක් වෙලා ගිහිල්ලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ නියමිත වේලාව සටහන් කරගන්න ඕන යන්නේ කීයටද කියලා. ඒතර ගෙදරින් යන වෙලාව හරියටම සටහන් කරගෙන ඒ වෙලාව වෙනකොට යන්න සූදානම් වෙලා ඉන්න. අපි හිතමු සමහර දූල පුතාලා ඉන්න පුළුවන්. ඒ දරුවෝ ස්කූල් වෑන් එකේ යනවා. එහෙමනම් ස්කූල් වෑන් එක සමහර වෙලාවට පොඩ්ඩක් වෙලා ගිහිල්ලා එන්නත් පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් Tamanට නියමිත වෙලාවක් තියෙනවා ස්කූල් වෑන් එකට යන්න සූදානම් වෙලා ඉන්න ඕන වෙලාවක්. අන්න ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ලෑස්තිලා ඉන්න ඕන. ඒ වෙලාවට පරක්කු වෙලා අපි තුන් විනාඩි 10ක් පරක්කු වුණොත් ඒක ගැටලුවක් නම් එතකොට ඒ විනාඩියකට ලකුණු එක ගානේ අඩු වෙන විදිහට මේක ලකුණු දාගන්න පුළුවන්. විනාඩි 5ක් පරක්කු වුණොත් ගැටලුවක් නම් විනාඩි භාගයකට එක ලකුණු ගානේ අඩු වෙන විදිහට දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි හිතමු ස්කූල් බස් එක කියලා. එහෙම නැත්නම් වෙන බස් එකකින් පාරේ යන බස් එකේ යනවා කියලා. ඒත් එහෙමයි. ඒ નિયમિત වෙලාවට ඒ පිටත් වෙන්න අපි සෝදානම් වුණා නම් අනිවාර්යයෙන්ම ඒ ලකුණ හරියටම දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කවුරු හරි කෙනෙක් එනවා එක්කව කරගෙන අපේ ඥාතිවරයෙක් හෝ වරියා. එතකොට එහෙම නැත්නම් අපි අම්මා එක්ක යනවා තාත්තා එක්ක යනවා. එතකොට තමන් ලෑස්තිලා හිටියනම් හරි. ඒ පරක් වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. තමන් නියමිත වෙලාවට ලෑස්තිලා හිටියනම් ලකුණු 10ම දාගන්න පුළුවන්. එයාලා පරක් වෙලා ඔබ පරක් වුණොත් ඒක ලකුණු අඩු කරගන්න එපා. මොකද ඔබ පරක් වුණේ නෑනේ. ඒ නිසා දරුවා පරක් වුණේ නැත්නම් දරුවගේ ලකුණු අඩු කරන්න එපා. පරක් වෙලා ඉස්කෝලේට ගියපු එක නෙවෙයි එතෙන්දී දරුවා හරි වෙලාවට ගියා. නමුත් වෙන හේතු නිසා ප්‍රමාද වීම දරුවට ලකුණු අඩු වෙන්න හේතුවක් කරන්න එපා. මොකද වැඩිහිටියෝ නෙවෙයි මේ දරුවනේ. එහෙනම් වැඩිහිටියොන්ට වගේ සලකලා හරියන්නේ දරුවා වෙලාවට ගියපු එක නිසා වෙලාවට සූදානම් වෙලා හිටපු එක නිසා දරුවට નિયમિત ලකුණ ලැබෙන්නම අවශ්‍යයි. ඒ නිසා ඒ විදිහට දරුවව පුරුදු කරන්න ඕන. යම් ප්‍රමාදයක් තියෙනවා ඒවා හිමීට සකස් කරගන්න මහන්සි වෙන්න ඕන. ඊළඟට 13 වෙනි කාරණය 13 තියෙන්නේ පාසල දහම් පාසල පිරිසිදු කිරීම. එතකොට මේකෙදි අනිවාර්යයෙන්ම දරුවෝ කළ යුතුම දෙයක් තමයි මේ පිරිසිදු කිරීම කියලා කියන්නේ. ඒකෙදි Tamanට નિયમિત ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එහෙම Tamanට નિયમિત ප්‍රමාණයක් නැතත් Taman අනිවාර්යයෙන්ම નિયમિત වේලාවක් දාගෙන මෙන්න මෙච්චර වේලාවක් මම සුද්ධ කරනවා කියලා අනිත් අය කරත් නැතත් Taman ඒක කරන්න පුරුදු වෙන්න. මොකද මේ සුද්ධ පවිත්‍ර කිරීමේ විශේෂ ආනිසංස තියෙනවා. ඒ මේක දරුවන්ට කියලා දෙන්න ඕන. මොකද සමහර අම්මලා තාත්තලා ඉන්නවා ඒකට කැමති නැහැ. මට මතකයි මම මුලින්ම මේ විහාරස්ථානට ඇවිල්ලා දාම් පාසල බාරගත්ත කාලේ දරුවෝ කවුරුත් අමදින්නේ නැහැ. ඒ අවස්ථාවේ මං ආපුවාම අනේ අපේ ආඳුන්නේ මේ ළමයිට අමදින්න කිව්වොත් එහෙම දරුවෝ ඉවන්නේ නැති කියලා කිව්වා. ඊට පස්සේ මං ඇමදීමේ අනුසස් කියලා දුන්නාම සමායින් දරුවෝ බොහොම උමනාවෙන් අමදින්න පටන් ගත්තා. ඉදලා අල්ලගන්න විදිය දන්නේ නැහැ. අතු ගන්න විදිය දන්නේත් නැහැ. රේකින් අදින විදියට තමයි ඉදලෙන් අදින්නේ. නමුත් ටික කාලයක් යනකොට පුරුදු වුණා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හැමදීම කියන එක ඉතාමත් වටිනවා. ඉතින් ඒ පිළිබඳව මිලිඳු නාගසේන ස්වාමීන් වහන්සේ සහ මිලිඳු රජුගේ කතාව පොඩ්ඩක් බලන්න. එහෙම නැත්නම් පස්සේ වෙලාවක අපි කියලා දෙන්න හරි කැමතියි. එතකොට ඒකෙන් බලා ගන්න මේ හැමදීමේ ආනිසංස.
ඒ තරම් හැමදීම ආනිසංස තියෙනවා. සුද්ධ පවිත්‍ර කිරීම ආනිසංස. ඒවා දැනගෙන සුද්ධ පවිත්‍ර කිරීම වලට දරුවෝ යොමු කරන්න ඕන. මොකද ඒවා හැම පැත්තටම වටින බුද්ධි වර්ධනයට, ධාරණ ශක්තියට ආදී මේ කාරණා සියල්ලටම වටින කාරණයක්. මේ නිසා දරුවෝ පුරුදු කරන්න ඕන සුද්ධ පවිත්‍ර කිරීම වලට. ඒ සුද්ධ පවිත්‍ර කිරීම වලත් හොඳටම කරා නම් ලකුණු 10ම දාගන්නත් අර අපෙන් බේරෙන්න වගේ කරන්න නැත්නම් නිකන් ගිල යන්තම් කරා නම් ඒ මට්ටමට ලකුණු දාගන්න විදිය දරුවෝ පුරුදු කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි ගුරුවරුන්ට ගරු කිරීම. මෙන්න මේක ඉතාමත් වැදගත් කාරණයක්. අද බොහෝම මේක ගිලිහෙමින් පවතින වකවානුවක්. ඉතින් සමහර විට ගුරුවරුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරන ගතියකුත් තියෙනවා. ඉතින් ගුරුවරුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරන ගතියක් තිබුණට ඇත්තටම මේ වෙන වෙන කාරණා හින්දා දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් අපි ගුරුවරයෙක් දැක්කත් වාඩි වෙලා ඉන්නේ නැහනේ. ඒ නිසා අද කාලේ ඊට වඩා වෙනස්. අද ගුරුවරුන්ට විවිධ නම් දාගෙන ගුරුවරුන් නින්දා අපහාස කරගෙන අද සමහර අය ගුරුවරුන්ට ගුටි බෙට දෙන මට්ටමටත්පත් වෙලා ඒ තරම් පිරිහිච්ච මට්ටමට සමහර දරුවන්ගේ මානසිකත්වයේ පිරිහිලා විනය පිරිහිලා. ඒතර කොහෙද දරුවන්ගේ අධ්‍යාපනය දිනු වෙන්නේ? ඒ නිසා අපි ගොඩාක් හිතන්න ඕන කාරණයක් තමයි දරුවන්ට මේ ගුරුවරුන්ට ගරු කරන්න පුරුදු කරන එක. ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරනවා දෙමව්පියන්ට අද කාලේ තියෙන මේ විවිධ නීති රීති වලට යට වෙලා ගුරුවරුන්ට සැරවැර කරන්න යන්න එපා. පිරිහිලා නම් ගොඩාක්ම ගුරුවරු ඒ ගුරුවරු සම්බන්ධව සුදුසු දෙයක් කරන එක වෙනම දෙයක්. නමුත් අපි තේරුම් ගන්න ඕන අධ්‍යාපනයේ ලබන තමන්ගේ පාසලට අපි කියන්නේ විදුහල් මාතාව කියලා. ඒ විදුහලට ගරු කරන්න පුළුවන් වෙන්න එපා. විද්‍යාලයට ගරු කරනවා වගේම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ගරු කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් කොහොමද අධ්‍යාපනයක් අපි ලබා ගන්නෙ? කොහොමද මේ අධ්‍යාපනය පිහිටන්නේ? අදටත් අපි අපේ ගුරුවරුන්ට ආදරෙන් ගරු කරනවා. ඒ ගුරුවරු පිළිබඳව අපි සලකනවා. ඒ නිසා බොහෝ මෛත්‍රියෙන් මතක් කරන්නේ දරුවන්ට මේ ගුරු ගෞරවය කියන එක පුරුදු කරන්නම අවශ්‍යයි. අතීතේ ගුරුවරු වෙනුවෙන් කොච්චර කැපකිරීම කරලා තියෙනවද? ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා සෑහෙන කාලයක් ගුරුවරයාගේ බැල මෙහෙවරකම් කරලා ගුරුවරයා සතුටු වුණාට පස්සේ තමයි ශිල්පය ලැබලා දෙන්නේ. දැන් අද කාලේ එහෙම නැහැනේ. ගුරුවරයාට වැටුප තියෙන හින්දා ගුරුවරයා උගන්වන්න ඕන. ඊට පස්සේ ගුරුවරුන්ට දැන් ඇත්තටම අවශ්‍ය කරන මට්ටමට ජීවිතේ ගෙනියන්න වැටුප මදි. ඒ නිසා අතිරේක පන්ති කරන්න වෙලා තියෙනවා. ඒ නිසාම ගුරුවරුන්ටත් පොඩ්ඩක් දරුවෝ සම්බන්ධව නියම කැපකිරීම ඉස්සර වගේ කරන්න බැරි වෙලා තියෙනවා. නිසා ගෞරවය තව ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් දරුවන්ගේ පැත්තෙන් විය යුතු දේ හරියට වුණොත් ඒ දරුවට කවදාකවත් වරදින්නේ නැහැ. නිසා අනිවාර්යයෙන්ම දරුවන්ට පුරුදු කරන්න ගුරුවරයෙක් එනකොට හුනස්නේ නැගිටින්න. ආයිබෝවන් කියලා අත් දෙකෙක් කව කරලා ගරු කරන්න. පාසල නිවාඩු දෙනකොට පාසල පටන් ගන්නකොට බුලත් දීලා වඳින්න. තැනකදී දැක්කාම ගරු කරන්න. එක දවසක් මම පාසලක වැඩසටහනකට වැඩියා. මේ නුවර ප්‍රසිද්ධ පාසලක.
ඒ වැඩි වෙලාවේ මම මගදී දැක්ක සිදුවීමක් ඒ මැඩම් කෙනෙකුට මතක් කළා. පාසලේ ටයි එකක් දාගෙන ගෑනු දරුවෙක් පිරිමි ළමයෙක් එක්ක එක තැනක හිටපු විදිය ඒක එච්චර සෝබන නැහැ අසෝබනයි. මම එතන පව් කරගෙන යද්දි තමයි මට මතක් වුණේ අනේ අපරාධේ මට මේ දරුවට කියන්න බැරි වුණානේ පුතේ ඔය ටයි එක ගලවන්න පාසලට අගෞරව කරන්න එපා කියලා කියන්න බැරි වුණානේ කියලා. මම මේ කාරණය අර මැඩම්ට මතක් කරා. අනේ ස්වාමීන් වහන්සේ ඕවා නම් මොනවද? දවසක් මම බස් එකේ යනකොට අපේ ළමයෙක් පිරිමි ළමයෙක්ගේ අතින් අල්ලගෙන බස් එකට නැංගා. මටම ලැජ්ජා හිතිලා මං ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා වෙන බස් එකක ගියා කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ මට්ටමක් තියෙන්නේ. සමහර අය කියන ඔයිටත් හපං ස්වාමීන් වහන්සේ දැන් පාසල් වල තියෙන දේවල් කියලා. ඒ නිසා බොහොම මෛත්‍රියෙන් කියන්නේ මේ විනය නම් පිරෙහෙන්න දෙන්න එපා. ගුරු ගෞරවය නම් පිරෙහෙන්න දෙන්න එපා. මේක රකින්නම ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට ගරු කිරීම කියන එක දරුවන්ගේ හිතේ තියෙන අරින්න ඒ ගරු කරන්නේ මොන මට්ටමෙන්ද කියන කාරණේ අනුව දරුවට ලකුණු දාන්න තියන්න. එතකොට අනාගතයේ තුලින් වඩා යහපත් කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. අංක 15 විශේෂ බාහිර කටයුතු සඳහා ඇති උනන්දුව. ගොඩක් අම්මලා තාත්තලා උනන්දු කරවන්නේ අධ්‍යාපනයටමයි. නමුත් අධ්‍යාපනය කියලා කියන්නේ මේ අකුරු ශාස්ත්‍රය විතරක්ම නෙවෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඉන්න දරුවන්ට ඉවසීම නැහැ. දරා ගැනීම නැහැ. අනිත් අයගේ දුක හඳුනා ගන්න බෑ. පුදුම විදිහට ආත්මාර්ථකාමී වෙලා තියෙනවා. මේ හැමෝම නෙවෙයි වැඩි දෙනෙක්. සමහර දරුවන්ට ලකුණක් දෙකක් අඩු වුණත් ඒකත් දරා ගන්න බැරි මට්ටමකටපත් වෙලා. එහෙම වෙලා අන්තිමේදී ජීවිතේ පවා නැති කරගන්න මට්ටමට සමහර දරුවෝපත් වෙලා. ඉතින් එහෙම වෙච්චාම කොහොමද මේ ගමන යන්නේ? අර වෛද්‍යතුමා කිව්වා වගේ අන්තිමේදී මානසික රෝගීන් වෙලා තමයි එළියට එන්න වෙන්නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා. ඒ නිසා අධ්‍යාපනය කියලා ඒක පස්සෙම දරුවෝ පන්නන්න එපා. විශේෂ බාහිර කටයුතු සිද්ධ කළ යුතුයි. දැන් බාලදක්ෂ ව්‍යාපාරේ සෑහෙන දුරට කඩා වැටිලා. ඇයි ඒකට දරුවෝ යවන්නේ නැහැ? ඒ වගේ දෙයක් කරපුවම කොච්චර දරුවන්ගේ මනස වැඩෙනවද? කොච්චර හොඳ පෞරුෂයක් වැඩෙනවද? ඒවා කෙරෙන්න ඕන දේවල්. ඒ වගේම අනිකුත් ක්‍රීඩා මේ දේවල් කරන්නේ දැන් ඉස්සර පාසල් වල පළවෙනි වාරේ මේ බොහොම ඌමනාවෙන් මේ ක්‍රීඩා ආදිය සිද්ධ වෙනවා. දැන් ඒවට යන්නේ නැහැ දරුවෝ. නිර්මාණශීලීත්වයේ බිඳ වැටිලා. කලාව ඈත් වෙලා. සංස්කෘතික අංග ඈත් වෙලා. මේ වගේ දරුවෝ පිරිහෙනවා. ඒ නිසා බොහොම මෛත්‍රියෙන් මතක් කරන්න මේ දෙමව්පියන්ට දරුවෝ මේ ක්‍රීඩා ආදී විශේෂ බාහිර කටයුතු වලට යොමු කරන්න. ඒක ඉතාමත් වැදගත්. එහෙම නැත්නම් ඔබට ලෙඩ වෙච්ච දරුවෙක් තමයි ඉදිරියට හදා ගන්න වෙන්නේ. මානසික වැටිච්ච දරුවෙක් තමයි හදා ගන්න වෙන්නේ. මානසික ආතතියෙන් යුක්ත දරුවෙක් තමයි හදා ගන්න වෙන්නේ. නිසා බොහොම මෛත්‍රියෙන් මතක් කරන්නේ දරුවා විශේෂ බාහිර කටයුතු සඳහා අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕන. විශේෂ බාහිර කටයුතු වලට තියෙන උනන්දුව මොන මට්ටමින්ද තියෙන්නේ කියලා බලලා ඒ අනුවයි මේ 15 වෙනි කාරණයට ලකුණු දමන්න තිබෙන්නේ. ඊළඟ කාරණේ අංක 16 ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
මේකත් හරි වැදගත් අද කාලේ. මොකද අද දරා ගැනීම හරි අඩුයි. ඒ වගේම සාමූහිකත්වය අඩුයි. සහයෝගය අඩුයි. මිත්‍රත්වය අඩුයි. ආත්මාර්ථකාමීත්වය වැඩි. බෙදා හදා ගැනීම අඩුයි. පුදුම විදිහට අම්මල තාත්තලත් මේක දරුවන්ට බෙදෙනවා. තව කෙනෙකුට දෙයක් දෙන්න කැමති නැහැ. පොතක් පතක්වත් තමන්ගා වැඩිපුර තියෙන දෙයක්වත් දෙන්න කැමති නැහැ. ඒ නිසා චුට්ටක් මේ අනිත් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සමගින් කටයුතු කරන එකට දරුවෝ පුරුදු කරන්න. අද හැම තැනම පේන්නේ මේ දරුවන්ගේ ආත්මාර්ථකාමීත්වයේ කුහකකම, ඒ වගේම මේ දරුණු සිතිවිලි වැඩෙන ස්වභාවයක්. අපි පාසල් යන කාලේ මේ ඇත්තෝ මේ වැඩිහිටි අම්මලා තාත්තලා පාසල් යන කාලේ අපි මිශ්‍ර පාසල් වලට ගියේ. ඒ වගේ අනිත් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග අපි එක කෑමක බෙදාගෙන කොච්චර සතුටින් කාලා තියෙනවද? ඒ දවස්වල ඒ කෑම එකක් කන එකත් ලොකු සතුටක්. සමහරට එක බත් කටයි කන්න හම්බ වෙන්නේ. ඒක ලොකු සතුටක්. අද කොච්චර ආත්මාර්ථකාමී වෙලාද? සහෝදර ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට මොනවා හරි වුණොත් ඒ වෙනින් කොච්චර මහන්සි වෙනවද? අද කාලේ විශ්වාස කරන්න බෑ. අම්මලාට තාත්තලාට යවන්න විශ්වාස කරන්න බෑ. තමන්ගේ සහෝදර ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වෙනුවෙන් මොනවා හරි දෙයක් වුණා කිව්වා. මොනව වෙයිද කියලාද හිතන්න බෑ. ඒ තරම් සමාජ විශේෂයිත වෙලා. ඒ නිසා මේ අනිත්‍යයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන එකත් ඉතාමත් වැදගත්. ඉවසීම, දරා ගැනීම ආදී දේවල් පුරුදු වෙනවා. මේ ක්‍රීඩා ආදී බාහිර කටයුතු වලමුත් පුරුදු වෙනවා. නිසා විශේෂයෙන් මතක් කරන්නේ මේවටත් දරුවෝ අනිවාර්යයෙන්ම කැප වෙන්නේ කොහොමද? අනිත්‍යයත් එක්ක දරාගන්නේ, බෙදා හදාගන්නේ කොහොමද? මේවටත් පුරුදු කරන්න. ඒ අනුව ටිකෙන් ටික දරුවා දියුණු වෙන ආකාරය දකිමින් ලකුණු දාගන්න දරුවා යොමු කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි අංක 17. අංක 17න් කියවෙන්නේ අන් අය ඉදිරියේ විනීතව හැසිරීම. මේකත් ඉතාමත් වැදගත්. අර මං කලින් කියවන මැඩම් කෙනෙක් අපහසුතාවයටපත් වුණා කියලා තමන්ගේ පාසලේම ශිෂ්‍යාවක් නිසා. ඔය ඇත්තන්ට මතක ඇතිනේ. ඔය අය පාසල් ගියපු කාලේ කොහොමද හැසිරුනේ කියලා. මට මතක් වුණා අපි පාසල් ගියපු කාලේ අපි බස් එකේ යද්දී කෙනෙක් දිහා වැරදි විදිහට බලන්නේවත් නැහැ. මොකද අනිත් අය මොනවා හිතයිද අපි ගැන කියලා. ඒ තරම් අපිට ලැජ්ජාව, බය කියන එක යම් මට්ටමකට තිබුණා. මම කියන්නේ හොඳටම තිබුණා කියලා. අපිත් බොහොම විනෝදෙන් හිටියා, වේලු තාලු කරා. නමුත් එහෙම හිතුවා. අද කාලේ මේ දේව ධර්ම කියන ඒවා පිරිහිලා ගිහිල්ලා. මොන දේ කරන්න ලැජ්ජාවක්, බයක් නැති කාණ්ඩේ. බලන්නකෝ දැන් ගෑනු දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ලැජ්ජා බය ගැන හිතෙන්නේ. දැන් මේ මෑතකදී ඔය අවුරුදු උත්සව කරන්න ගිහිල්ලා කරලා තියෙන කෝලම් ඒවට තමන්ගේ දරුවෝ යවන අම්මලා තාත්තලා දැන් රූපවාහිනී වැඩසටහන් මේ තියෙන විකාර රූපී ගතියත් එක්ක මේ පිරිහෙන්නේ මොකද්ද? මට මතකයි අපි පුංචි කාලේ ගෙදරට බාහිර කෙනෙක් ආවනම්, පිට කෙනෙක් ආවනම් ඒ ආවට පස්සේ අපේ අක්කලාට එහෙම දොර රෙද්දෙන් එබිල බලන්නවත් බෑ. අක්කලාට තියා අපිටවත්. වැඩිහිටියන්ගේ වට හොට දාන්න දෙනවා කියලා
බැනුම් අහන්න වෙනවා. එතකොට නිකන් හිතලා බලන්න අද තත්ත්වය මොකද්ද? අද ඒකේ අනිත් පැත්ත අම්මලා මොකටද අපේ වටහොට දාන්න දෙන්නේ කියලායි දරුවෝ අහන්නේ. ගුරුවරු වෙනවා අපේ වටහොට දාන්න කියලා. එවැනි මට්ටමක් හැදිලා තියෙනවා. මේ විදිහට ගියොත් නම් ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා ඔබේ පුතා ඔබේ දුව මොන මට්ටමකට හැදෙන්න ඕනේ කියලා පොඩ්ඩක් හිතන්න. පුංචි කාලේ ඉඳලම දරුවන්ට අම්මට තාත්තට සැරවෙන්න දෙන්න එපා. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා අම්මට ගහනවා තාත්තට ගහනවා දරුවෝ hina වෙනවා අම්මා තාත්තා. එහෙම කරන්න දෙන්න එපා. අම්මට තාත්තට අත උස්සන්න දෙන්න එපා. හරි භයානකයි ඒක. ඒකට hina වෙන්න එපා. හොඳ දේවල් නෙමෙයි. කෝලම් කරන්න දෙන්න එපා. ඇද කරන්න දෙන්න එපා වැඩි හිටියන්ට. අනවශ්‍ය වචන කියන්න දෙන්න එපා. ඒක ඊටමත් භයානකයි. ලොකු පිරිහීමක් වෙනවා. එහෙම වෙලා තමයි අද සමාජයේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. දැන් සිරිත් මල්දම් ඒව ගැන කිසිම කතාවක් වගේ වගක් නැහැ. තැනකට ගිහිල්ලා හැසිරෙන්නේ කොහොමද? මොකුත් දන්නේ නැහැනේ. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ට අපි කියලා දෙන්න ඕන තැනක හැසිරෙන්නේ කොහොමද? වැඩිහිටියෝ ඉස්සර හැසිරෙන්නේ කොහොමද? ගුරුවරු ඉස්සර හැසිරෙන්නේ කොහොමද? පන්සලට ගිහිල්ලා හැසිරෙන්නේ කොහොමද? ස්වාමින් වහන්සේලා ඉස්සර හැසිරෙන්නේ කොහොමද? අඳින්නේ කොහොමද? පළඳින්නේ කොහොමද? මේ අපි කවුරුත් පීඩනයට ලක් කරන්න කරන දේවල් නෙවෙයි. ඇත්තටම බලන්න ලස්සනට හොඳට ඇඳලා ඉන්නකොට ප්‍රසන්නයි නේද? පියමනාපයි නේද? අපි විහිං අපේ දරුවෝ විනාශ කරන්න ඕනේ නැහැ. අපි දකිනවා සමහර අවස්ථාවල් වල මේ පුංචි දරුවන්ගේ විලාසිතා ඒ දරුවෝ කරන්නේව නෙවෙන්නේ. ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා කරන්නේ. ඒව පුරුදු වෙච්චා මේ දරුවෝ නිකාම්ම ලොකු වෙනකොට ඒවම කරනවා. සප්පින් සිද්ධ වෙයි. ඔබට ඕන්නේ සත්පුරුෂ දරුවෙක් නම් හදාගන්න. විනීතව හැසිරෙන්න පුරුදු කරන්න. වරදක් කරොත් ඒ වරදක් බව ඒ දරුවට දැනෙන්න කියලා දෙන්න. බලන්නකෝ ඔය ජපානයේ එහෙම දරුවෝ සකස් කරන විදිය වැඩිහිටියන්ට ගරු කරන විදිය ඉතාමත් වැදගත්. ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණේ ගැන දෙමාපියෝ වැඩි අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඒ විනීතව හැසිරෙන ආකාරයට අනුව ලකුණු දාගන්නත් යොමු කරන්න කියලා මතක් කරනවා. අංක 18 නිවසේ පිළියෙල කළ ආහාර ගැනීම. අද කාලේ ගොඩාක්ම දරුවෝ පුරුදු කරලා තියෙන්නේ මොනවා හරි කඩසෝරුවක් කන්න. අම්මලත් ලේසියට අර උදේට එන වාහනේ ෆෝන් එක ගහගෙන යන දුවගෙන ගිහිල්ලා මොනවා හරි අරගෙන දරුවගේ පෙට්ටියට දාලා යවනවා කන්න කියලා. එහෙම කරපුවාම ඒක ඊටමත් නරක විදියට දරුවගේ සෞඛ්‍ය පිරියෙන්න බලපානවා. ඔය සනික ආහාර වර්ග නිසා දරුවට බුද්ධියට පවා හානියක් වෙනවා. මොළයේ වර්ධනයට පවා හානියක් වෙනවා. අනාගතයට මහා ලෙඩ ගොඩක් සහිත දරුවෙක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා පින් සිද්ධ වෙයි. ඔය සනික ආහාර වර්ග දෙන්න එපා දරුවන්ට. ගෙදර හදපු කෑම ටිකක් දෙන්න පුරුදු වෙන්න. ඒකත් වසවිස නැතුව හදාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒක තමයි ඊටමත් වැදගත් කාරණේ. මොකද අම්මලා තාත්තලා Tamanට පින්වන්ත, ගුණවන්ත, නිරෝගිමත් දරුවෙක් හදාගන්න ඕනේ. මේ ගැන සැලකිලිමත් වෙන්න. මොකද දරුවෝ කැමති ඔය සනික ආහාර වර්ග වලට ඒ
හරියට පුරුදු කරොත් සමහර දරුවෝ ඉන්නවා ගෙදරින් හදන කෑමම කන්න කැමති අය. ඒ නිසා ඒක දිගින් දිගටම පුරුදු කරගත්තොත් බොහොම වටිනවා. ඉතින් මේ පිළිබඳව මම ගොඩාක් කරුණු කියන්න යන්නේ අද කාලේ වෙනකොට ඕන තරම් මේ ආහාර ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීම සෞඛ්‍ය අංශේ මහත්මීන් විසින් සිද්ධ කරනවා. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා මතක් කරනවා. ඒකට උනන්දු වෙන මට්ටම අනුව ලකුණු දාගන්න දරුවෝ යොමු කරන්න කියලා මතක් කරනවා. ඒකට ඊළඟට අංක 19 નિયમિત තන්වල පොත්පත් සපත්තු ඇඳුම් තැබීම. මෙන්න මේක ඉතාමත් වැදගත්. දරුවෝ පාසල් ගිහිල්ලා ඇවිල්ලා තමන්ගේ කටයුතු කරන පිළිවෙල පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. මොකද පාසල් ගිහිල්ලා එනකොට බොහොම වෙහෙසයිනේ. වෙහෙසිලා ඇවිල්ලා අපිට උනත් මතකයිනේ අපි ස්කූල් ගිහිල්ලා එනකොට හිතා ගන්න බැරි බඩගින්නක් තියෙනවනේ. ඒ බඩගින්නත් එක්ක තමයි ගෙදරට ඇතුල් වෙන්නේ. එතකොට පොත් බෑග් එක තියෙන තැන නෙවෙයි තියන්නේ. සපත්තු දෙක දෙපළක. එක සපත්තුවක් දොර ගාව අනිත් සපත්තුව සාලේ. මේස් තිබ්බ තැනක් මතක නැහැ. ඉතින් ඊළඟට ඒව ගඳ ගහනවා. ගෙදර කට්ටියට ඉන්න බෑ. ඊට පස්සේ සපත්තු වලට ගෙම්බෝ රිංගලා ඉන්න පුළුවන්, සර්පෝත් රිංගලා ඉන්න පුළුවන්. ඊළඟට ඇඳුම් ටික එක එක ඇඳුම් එක එක තැන් වල දාන්නේ. ඒ විදිහට වෙච්චාම දරුවන්ට හානි වෙන්නත් පුළුවන්. දැකලා තියෙන සමහර තැන් වල සපත්තු වල සර්ප හැම ඉඳලා හානි වෙලා තියෙන තැන්. ඉතින් ඒ මට්ටමටපත් වෙන්න දෙන්න එපා. දරුවන්ට පුරුදු කරන්න નિયમિત තැන් වල තමන් ඒ දේවල් තියන්න. සපත්තු දෙක අවුවේ පොඩ්ඩක් තියලා, මේස් දෙක අවුවේ පොඩ්ඩක් තියලා નિયમિત තැන එක තියන්න පුරුදු කරන්න. පොත්පත් ටික ඒ වගේම ඇඳුම් පැළඳුම් ටික පිළිවෙලට තියන්න පුරුදු කරන්න. ඒ තියෙන පිළිවෙල පුරුදු කරලා මේ විදිහට තිබ්බොත් මෙහෙම ලකුණු දාගන්න පුළුවන් කියලා ඒ නියම ආකාරයෙන් ලකුණු දාගන්න යොමු කරන්න කියලා මතක් කරනවා. ඊළඟට අංක 20 ශාරීරික සුවතාවයට හේතු වෙන ක්‍රියාකාරකම් කිරීම කියන කාරණේ අංක 20න් සඳහන් කරන්නේ. මේකත් ඉතාමත් වැදගත්. අද කාලේ දරුවන්ට උදෑසනම පාන්දරම පාසල් යන්න සිද්ධ වෙනවා. එහෙන් පාසල් ගිහිල්ලා අකණ්ඩවම අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවෝ ඉන්නවා. ශාරීරික සුවතාවයට යමක් කරන්නෙම නැහැ. ක්‍රීඩාවක් කරන්නෙම නැහැ. එහෙන් වෙලා එතනින් පස්සේ පාසලෙන් ටියුෂන් පන්තියට යනවා. ටියුෂන් පන්තියෙන් තවත් ටියුෂන් පන්තියකට යනවා. එහෙම ගිහිල්ලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ පාඩම් වැඩ කරනවා. ඊට පස්සේ ෆෝන් එකක් අරගෙන ගේම් එකක් සෙල්ලම් කරනවා. ඊට පස්සේ තව එක්ක ටීවී එකක් බලනවා, කාටුන් එකක් බලනවා. මෙහෙම වුණොත් එහෙම දරුවෝ විනාශ වෙනවා. ලෙඩ වෙලා ඉතාමත් ඉක්මනින්ම ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන් භයානක ලෙඩ රෝග හැදිලා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක් කරන්නේ දරුවන්ට අඩුම තරමින් පැය භාගයක්වත් හොඳට දාඩිය දාන ක්‍රීඩාවක් හරි කරන්න යොමු කරන්න ඕන. පාසලේදී එහෙම කරනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ගෙදරදී හරි ඒ විදිහට කරන්න යොමු කරන්න ඕන. නැත්නම් ගෙදර වැඩක් හරි ගන්න දාඩිය දාන විදිහට. මොකද මේක ඉතාමත් වැදගත්. ඒක ශරීර සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයටත් ඒ වගේම අධ්‍යාපනයටත් ඉතාමත් අවශ්‍ය දෙයක්. මේක වෛද්‍යවරු පවා අනුමත කරන කාරණයක් නිසා අනිවාර්යයෙන්ම දරුවෙකුට දවසකට අඩුම තරමින් පැය භාගයක්වත් හොඳට දාඩිය දාලා ක්‍රීඩා කරන්නට එහෙම නැත්නම් වැඩ කරන්න හෝ යොමු කළ යුතු වෙනවා. මේ කාරණයක් ඉතාමත් වැදගත්. ඒ නිසා අංක 20 හැටියට අපි සටහන් කරලා තියෙන ශාරීරික සුවතාවයට හේතු වෙන ක්‍රියාවක නිරත වීම කියන එක. ඒ නිසා මේ කාරණයට දරුවෝ යොමු කරන්න කියලා අපි බොහොම මෛත්‍රියෙන් මතක් කරනවා.